Lanka Business TV. මේ ලංකා බිස්නස් TV ඔබට ආර්ථික දැනුම ලබා දෙන නාලිකාව මම ජයන්ත කෝවිලගොඩගේ NDB Wealth within Zap. Extra trust, extra convenience. වාහන මිල වැඩිවීම සඳහා රජය අවස්ථාවක් නිර්මාණය කළා තිබෙනවා. ඒ කියන්නේ වාහන ආනයන මත නව බද්දක් රජය අය කළා තිබෙනවා. මේ නිසා ඉදිරියේදී වාහන මිල වැඩි වෙනවා. මේ වැඩිවීම නිසා වාහන ඉල්ලුම අඩු වේවි. ඇයි මෙහෙම තීරණයක් රජය ගත්තේ? මේක කොහොමද සාමාන්‍ය ජනතාවට බලපාන්නේ කියන කතාව තමයි අපි විග්‍රහ කරලා කියන්න සූදානම් වෙන්නේ. රේගු ආනයන බදු මත අමතර 50%ක බද්දක් වාහන ආනයනයේදී රජය අය කිරීමට තීරණය කළා තිබෙනවා. මීට පෙර මේ බද්ද 30%ක මට්ටමක තිබුණේ අමතර තවත් 50%ක්. ඒ වගේම මේ බද්ද කාර්, බස්, ජීප්, විදුලි වාහන, හයිබ්‍රිඩ් වාහන, ගිලන් රථ, ඉඩම් වාහන වලට අය කරන බවත් මැයි 15 හෝ ඊට පෙර ණයවර ලිපි නිකුත් කරපු වාහන වලට මේ බද්ද අය නොකරන බවත් රජය සඳහන් කරලා තිබෙනවා. ඔබට මතක ඇති ලංකා බිස්නස් TV දිගින් දිගටම පසුගිය සතිය පුරාම කිව්වා මේ රුපියල මත නව පීඩනයක් නිර්මාණය වෙලා තිබෙනවා කියන කතාව. අපි දැක්කා පසුගිය සතියේ දිගින් දිගටම ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියල අවප්‍රමාණය වෙනවා. එක්තරා අවස්ථාවක ඒ කියන්නේ සිකුරාදා දිනය වන විට ඇමරිකානු ඩොලරයක විකුණුම් මිල රුපියල් 330 එහෙම නැත්නම් 330 සීමාව පසු කරලා ගියා. එතකොට මේ තත්වයක් තුල සිදුවන දේ තමයි ශ්‍රී ලංකාවට ආනයනය කරන සෑම භාණ්ඩයකම මිල ඉදිරියේදී වැඩි වෙන එක. අපි ලංකා බිස්නස් TV විදිහට සඳහන් කරා ඖෂධ මිල වැඩි වෙයි. සාමාන්‍ය ජනතාව පරිභෝජනය කරන ආහාරවල මිල, ඒ කියන්නේ පරිප්පු ඇතුළු සියලුම ආහාරවල මිල ගණන් වැඩි වේවි. මේ තුල සාමාන්‍ය ජනතාවට ලොකු පීඩනයක් ඉදිරියේදී එල්ලවීමට නියමිත බව අපි සඳහන් කරා. එතකොට මේ සඳහා යම්කිසි විසඳුමක් අවශ්‍යයි. ඒ නිසා මේ වාහන ආනයනය කිරීම මත අමතරව මේ ගහපු 50%ක බද්ද අපි හිතනවා මේ වෙලාවේ කාලීනයි, කාලෝචිතයි. මේ කල යුතු දෙයක්. සමහර කෙනෙක් අපිට චෝදනා එල්ල කරන්න පුළුවන්. හැබැයි වාහන කියන්නේ මේ වෙලාවේ අපිට අත්‍යවශ්‍ය දෙයක් නෙවෙයි. මොකද වාහන හැමෝටම ගන්න බෑ මෙච්චර මුදලක් දීලා. හැබැයි පරිප්පු කිලෝ එකක් ගන්න ජනතාවට ඒ පරිප්පු කිලෝ එකේ මිල විශාල ලෙස වැඩි වුණොත්, ඒ වගේම ඖෂධ ගන්න ජනතාවගේ ඖෂධ මිල විශාල ලෙස වැඩි වුණොත් මේක ලොකු ප්‍රශ්නයක් බවට පත් වෙනවා. ඒ නිසා මේක එක්තරා හොඳ තීරණයක් විදියට අපිට ලංකා බිස්නස් TV විදියට සඳහන් කරන්න පුළුවන්. මේක මාස 3ක කාලයකට තමයි අරගත්තා කියලා රජය සඳහන් කරන්නේ. අපි මේක විග්‍රහ කරලා තවදුරටත් ඔබට පැහැදිලි කරලා දෙන්නම්. මේ වෙලාවේ ලංකාවේ ආර්ථිකයේ මේ රුපියල මත නව පීඩනය නිර්මාණය වෙලා තිබෙන්නෙම අපේ රටට ලැබෙන විදේශ විනිමය ප්‍රමාණයට වඩා අති විශාල විදේශ විනිමය ප්‍රමාණයක් රටින් එළියට යනවා. එතකොට රටින් විදේශ විනිමය එළියට යෑම සඳහා ප්‍රධාන වශයෙන්ම හේතුව බවට පත් වෙලා තිබෙන්නේ මේ ඉන්ධන මිල ගණන් විශාල ලෙස වැඩිවීම නිසා. ඉන්ධන සඳහා විශාල පිරිවැයක් අපිට දරන්න සිද්ධ වෙලා තිබෙනවා. ඒ වගේම ගෑස් සඳහා විශාල පිරිවැයක් දරන්න සිද්ධ වෙලා තිබෙනවා. මේ වගේ ආනයනය කරන භාණ්ඩ සඳහා අර වෙනදාට වඩා විශාල මුදලක්, ඒ කියන්නේ විශාල විදේශ විනිමය ප්‍රමාණයක් වැය කිරීමට සිදුවීම නිසා වගේම ලංකාවට ලැබෙන විදේශ විනිමය ප්‍රමාණය වර්ධනය නොවීම එක්තරා විදිහකට සමහර අංශවල ඒක කඩා වැටීම, ඒ කියන්නේ සංචාරක ආදායම් පහළට ඇවිල්ලා තිබෙනවා. මේ හිඟය කොතනකින් හෝ අපි පියවා ගත යුතුයි. එහෙම නැත්නම් සමනය කරගත යුතුයි. එහෙම නැත්නම් රටේ සාමාන්‍ය ජනතාව මත තමයි මේ දැවැන්ත පීඩනය නිර්මාණය වෙන්නේ. අපි දැක්කා රුපියල ගිය සතිය පුරා අවප්‍රමාණය වීම නිසා මේ සාමාන්‍ය ජනතාව පරිභෝජනය කරන භාණ්ඩවල මිල ගණන් ඉදිරියේදී අනිවාර්යෙන්ම වැඩි වෙනවා. මේක වළක්වන්න බෑ. මේ නිසා උද්දමනය වැඩි වෙනවා අනිත් පැත්තට. උද්දමනය වැඩිවීම නිසා ඉදිරියේදී මේක ඒ කියන්නේ අර පීඩාකාරී පැත්තකට තමයි කැරකිලා හැරවිලා යන්න පුළුවන්. ඒ නිසා මේ වාහන ආනයනය යම්කිසි විදිහකට සීමා කිරීමක් මේ කරලා තිබෙන්නේ. ඒ සීමා කිරීම තුල යම්කිසි ඩොලර් ප්‍රමාණයක්, විදේශ විනිමය ප්‍රමාණයක් රටට ඉතිරි කර ගැනීමට හැකියාව ලැබේවි. මේ තුල රුපියල අවප්‍රමාණය වීම යම්කිසි විදිහකට පාලනය කර ගැනීමට කරපු උත්සාහයක් විදිහට තමයි අපිට මේක පෙන්වා දෙන්න පුළුවන්. මේ දේ කියන්නේ මේ වර්තමාන මේ ආර්ථික තත්වයට ප්‍රධානතම හේතුවක් බවට පත් වෙලා තිබෙන්නේ මැද පෙරදිග යුද්ධය. ඒක තමයි අංක 1. මොකද හේතුව රටේ අකාර්යක්ෂමතාවයන්, ඵලදායීතාවය අඩුවීම, වංචා දූෂණ මේ සියල්ල තිබුණත්
ඊට වඩා ඉහළට ඇවිල්ලා තිබෙන්නේ ඇත්තටම මේ මැද පෙරදිග යුද්ධය. මොකද මැද පෙරදිග යුද්ධය නිසා ඒ ඇතිවෙච්ච පීඩනය ඉතාමත්ම විශාලයි. ඒක ශ්‍රී ලංකාවට ඇත්තටම පාලනය කිරීමට නොහැකි ලංකාවෙන් එළියේ තියෙන ප්‍රශ්නයක් නිසා මේ වෙලාවේ මේ තීන්දුව, ඒ කියන්නේ මේ වගේ විදේශ විනිමය ඉතිරි කර ගැනීම සඳහා අපිට කරන්න තියෙන සියලුම ක්‍රියාමාර්ග අපිට ගන්නට සිදු වෙනවා. අපි දැක්කා අපේ අසල්වැසි රාජ්‍ය ඉන්දියාව සඳහන් කරලා තිබුණ තමන්ගේ ජනතාවට අපි අනිවාර්යයෙන්ම විදේශ විනිමය මේ වෙලාවේ ඉතිරි කරගත යුතුයි. අපි ඉන්ධන පරිභෝජනය ඊටාම සැලකිල්ලෙන් කළ යුතුයි. අපි ඉන්ධන පරිභෝජනය කාර්යක්ෂමව කර යුතුයි. ඒ කියන්නේ අපේ රට වගේ කුඩා රාජ්‍යයක් නෙවෙයි, අති දැවැන්ත ආර්ථිකයක් තිබෙන ඉන්දියාව පවා මේ මොහොතේ ඒ විදිහට තමයි කටයුතු කරමින් සිටින්නේ. සමහර විට මේ වීඩියෝ බැලුවට පස්සේ යම්කිසි කෙනෙක් අපිට බැනලා කමෙන්ට් එකක් දාන්නත් පුළුවන්. මේ වාහන අපිට අවශ්‍යයි. මේ වාහන මේ විදිහට පාලනය කිරීම වැරදි කියන කතාව. හැබැයි අපි ලංකා බිස්නස් ටීවී විදිහට සඳහන් කරනවා ආර්ථික ප්‍රශ්න දිහා බලන්නේ ඒ කාලීන විදිහට. ඒ මේ මොහොතේ ප්‍රමුඛතාවය දිය යුත්තේ කුමක් සඳහාද කියන දේ තමයි වැදගත් වෙන්නේ. ඒතර වාහන අපිට ඇත්තටම නිදහසේ ආනයනය කිරීමට තිබෙනවා නම්, ඒ කියන්නේ හැකියාව රටට තිබෙනවා නම්, එය අනිවාර්යයෙන්ම ඉඩදිය යුතු දෙයක්. හැබැයි ඒ හැකියාව නැත්නම් අපිට ප්‍රමුඛතා ලයිස්තුවේ බලන්නට සිද්ධ වෙනවා වැඩි ප්‍රමුඛතාවය රටේ බහුතර ජනතාවගේ ඒ යහපත වෙනුවෙන් මොන වැඩසටහනද ක්‍රියාත්මක කළ යුත්තේ, මොන වැඩසටහනටද ප්‍රමුඛතාවය ලබා දිය යුත්තේ කියන කතාව. එතකොට මේ රුපියල අවප්‍රමාණය වීම තවදුරටත් දිගින් දිගටම සිදු වුණොත් සාමාන්‍ය බහුතර මහජනතාවට ඇතිවන දැවැන්ත පීඩනය මං හිතන්නේ රටේ ඉතාමත්ම පීඩාකාරී සමාජ දේශපාලන වාතාවරණයක් දක්වා දිග්ගැස්වීම සඳහා එක හේතුවක් බවට පත් වෙන්න පුළුවන්. ඒ නිසා අපි හිතනවා මේ මොහොතේ මේ රජය ගනිපු මේ තීරණය හරි. ඒ තීරණය නිවැරදි තීරණයක්. මාස 3ක කෙටි කාලයක් සඳහා මේක ගත්තා කියලා කිව්වට අපිට හිතෙනවා මේ යුද්ධය දිගටම ගියොත් ඉදිරියේදී මේක මාස 3-6 අවුරුද්ද මේක දිගින් දිගටම ගමන් කරાવી. මොකද ශ්‍රී ලංකාවට ඉතාම කෙටි කාලීනව එහෙම විදේශ විනිමය උපයා ගැනීම සඳහා වැඩපිළිවෙලක් හෝ එහෙම අවස්ථාවක් තිබේ කියලා අපි විශ්වාස කරන්නේ නැහැ. ලංකා බිස්නස් ටීවී නිරන්තරයෙන් ඔබට ආර්ථික දැනුම ලබා දෙන නාලිකාව. අපි ඉදිරියටත් මෙවැනි ආර්ථික කාරණා විග්‍රහ කරලා ඔබට ඉදිරිපත් කිරීමට සූදානම්. අනිවාර්යයෙන්ම ඉදිරියේදී වාහනවල මිල වැඩි වේවි. ඒ කොපමණ ප්‍රමාණයකින්ද අපිට හරියටම කියන්න බෑ. සමහර වෙලාවට අර කල දුටු කල වල ඉහ ගන්නවා වගේ සමහර වාහන ආනයනකරුවන් වැඩි විය යුතු මිලට වඩා වැඩි මිලකට සංවිධානය වෙලා වාහන වැඩි මිලට විකුණන්නට පුළුවන්. ඒ නිසා ඔබ මේ වෙලාවේ ඊටාම බුද්ධිමත්ව කටයුතු කරන්න. මේ වෙලාවේ මේ තියෙන තත්ත්වය මේකයි. අපි ආරාධනා කරනවා මෙවැනිම විග්‍රහ නැරඹීම සඳහා subscribe කරන්න ලංකා බිස්නස් ටීවී. ඔබට බොහොම ස්තුතියි. Lanka Business TV.